ලංකාවේ අවසාන රජුරු තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඉංග්‍රීසියෙන් විසින් අපේ රට යටත් කරගත්තට පස්සේ ඉන්දියාවේ වෙල්ලෝර කියන දිවයිනට පිටුවහල් කරනවා සීඩාඩාසිය සඳහා. එනකොට රජුරන්ට ඉඳලා තිනවා අන්තපුර බිසෝවරු 3 දෙනෙක්. ඒ 3 දෙනා තමයි රන්දෝලි, රිදීදෝලි, යකඩදෝලි කියන්නේ. රජුරෝ යනකොට රන්දෝලි, රිදීදෝලි කියන අන්තපුර බිසෝවරු දෙදෙනා විතරයි අරන් යන්නේ. යකඩදෝලි කියන අන්තපුර බිසව මෙහි දාලා යනවා. ඒ යකඩදෝලි කියන අන්තපුර බිසවගේ දියණියක් තමයි සරදියල්ගේ අම්මා. ඒතර ඉංග්‍රීසි විසින් අපේ රට යටත් කරගන්නේ 1815. මුළු ලංකාවම යටත් කරගන්න සුදු. රජ නෙවනම ලංකාවට මැලේ ජාතක නැත්තම් ජාපොලිස් වලදාරින්. ඒ කට්ටිය තමයි මුළු ලංකාව පුරා සෑම පොලිස් ස්ථානයකම රාජකාරී කරලා තියෙන්නේ. අපේ කට්ටිය නෙවෙයි විදේශීය මැලේ පොලිසිය කට්ටිය. ඒ කට්ටියක් රාජකාරී කටයුතු කරන අතරතුර මෙන්න මේ වගේ කඩේට ගොඩ වෙනවා. ඒ කට්ටිය ආපු දවස්වල හැලප කනවා. හැලප කියන්නේ අපේ ගමේ කෑමක්, දේශීය ආහාරයක්. සුද්ධු දන්නේ හැලප ගන්න ආපු දවස්වල කොලේ පිටින් හැලප කනවා. අන්න ඒ කට්ටිය පස්සේ තමයි දන්නේ හැලප කන්නේ කොලේ ගලවලා කියලා. සරදිල් කියන්නේ ඉංග්‍රීසියෙන් අපේ රට යටත් කරගත්ත ඒ කාලේ ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කරලා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ උදව් කරපු එක්කෙනෙක් සරදිල් කියන්නේ. සරදිල් ඉපදලා තියෙන 1832 මාවනල්ල උතුවන් කන්ද කියන මේ ප්‍රදේශය. ඒතර ඉංග්‍රීසියෙන් එරෙහිව සටන් කරා ඉංග්‍රීසි යටත් කරගෙන දුප්පත් මිනිස්සු උදව් කරා. ඒතර සරදිල්ගේ නම දීකිරි කෑවගේ සරදිල්. මුලින්ම සරදිල්ගේ තාත්තා ගැන කියන්න. සරදිල්ගේ තාත්තාගේ නම දීකිරි කෑවගේ අදාසියක් කරත්තකාරයෙක් කතෝලික ජාතිකයේ සාමාන්‍ය වැසියෙක්. ඒ ගම්පතිසි පහතරට දන් කොටුව හාල් දඬුවන කියන ගමේ තමයි ඉපදිලා තියෙන්නේ මේ ගමුණ. දීකිරි කෑවගේ අදාසියක් කරත්තකාරයෙක් කතෝලික ජාතික. ඒකට යා රැකියාව වශයෙන් කරනවා පහතරට ප්‍රදේශවල උඩරට ප්‍රදේශ වෙළඳාම සඳහා කරවල සහ දුම්කොළ අරගෙනම කරත්තවල. උඩරට දලා පහතරට යන ආයේ පුවක් කරුක ගම්මිරි පුරුදු වගේ දේවල් ලබලි කරනවා. කොළඹ නුවර පාරේ ගමක් තියෙන ගමට කියන මොළගොඩ. ඒ කාලේ මොළගොඩ තමයි කරත්ත කාලා තිබිලා තියෙන්නේ. ළඟ මල් පෝච්චි මැටි පදෙහි මුකුණු ගමක් වල දකින්න තියෙනවා. කෑගල පවුල ටිකක් දුරන. ඒ තමයි කරත්ත කාලා තිබිලා තියෙන්නේ. මෙන්න මේ විදියට කරත්ත නවත්තන බඩු බාහිර ආදී උපමාරු කරගන්නේ අන්න එතන. එතකොට අද වගේ වාහන නැහැ ගොන් කරත්ත, බරබාග, බක්කි කරත්ත, තිරික්කල ඒවා තමයි තිබිලා තියෙන්නේ. ඕකට තමයි කියන උතුමන් කන්දේ සූර සරදියල් ගල. සරදියල් හැංගිලා හිටි ඔන්න ඔය ගලේ. හැම දෙයක්ම කරේ ඔය ගලේ ඉඳලා. ඔය ගල බුදුදු මට්ටලා අද 1550ක් කුසයි. ඔය ගල පාමුතුන ලොකු බිංගියක්. ඒක තමයි නැවතිලා හිටියේ. කෑම, නවියාවුද, නවාද කොහොම කරේ ඒක උඩ ඉඳලා. එතකොට ඒ ගලට එහා පැත්තෙන් කොළඹ පාර තියෙන්නේ. අද තාර පාර ඉස්සර බොරුණු පාර. කොළඹ පාර හොඳට පේනවා බලන්න ගිහම. ඒ සරදිලා තිබු කණ්ඩායම මොකද කරන්නේ ඉංග්‍රීසියෙන් නුවර කොළඹ බඩු හැමදෙන කරත්තවල බලාගෙන ඉන්නවා. එන්න කලින් කල්ලට යනවා තියෙන දේවල් ගෙනල්ලා අර විදියට දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. මේ විදිහ තමයි සරදිලි මම්මලේ මරික්කාද නරියන මහනුවර තේවත්තක් මැදි. මේ පැත්තේ සරදිල් එයාගේ අතේ එහා පැත්ත කඩලා තියෙන්නේ. එහා පැත්තේ මම්මලේ මරික්කාද. විශේෂිත පාලම කුඩින් අරන් යන්නේ. මේ පාලමේ ආප්තිය තියෙන ඇත්ත පාලම මාවනැල්ල නගරේ මැද තියෙනවා පරණ පාරේ. ආසියාවේ පරණම ගඩොල් පාලම. ආසියාවේ සිමෙන්ති යකඩ කම්බි කිසිම දෙයක් නැහැ 100%ක් මැටියෙන් හදලා තියෙනවා. පෙට්ටියක් ඔළුවේ තියාගෙන එක්කෙනෙක් ඉන්නවා මෙතන. අන්න. මෙයා කරදේ හිරෙන් නිදහස් වෙනවා. මෙයාගේ නම තමයි කාදර් මුදලාලි. මොහමඩ් කාදර්. මෙයා මුස්ලිම්. මෙයාගේ බිරිඳක් ඉඳලා තියෙනවා. එයාගේ නම තංගම්මා. ඉතාලම ලස්සන කාන්තාවක්. තංගම්මා තමයි සරදියල්ගේ කවුද? නෝනද? ආ පෙම්වතිය. සරදිගේ පෙම්වති කාදරුත් යාළුවා සරදිලුත් යාළුවා. සරදිල්ගේ හොඳම යාළුවා කාදර්. කාදර්ගේ හොඳම යාළුවා සරදියල්. ඉතින් ගැටලුවක් නැහැ. එයාට ගැටලුවක් නැත්නම් අපිට ගැටලුවක් නැහැ.